එයා කොහොමද දන්නේ එක මේ පැත්තේ කියලා? ඒක මන් දන්නේ. ඒත් මට ඒක දැනෙනවා. මේක අග්නිට තවත් එක උඩර වැටියක්ද දන්නේ නැහැ. ඔයාලට මතකනේ ඊ වෙනකම් මෙයා රකුස්ගේ පැත්තේ හිටිය කෙනෙක් නේ. හරි. මකරය පෙන්වන්නේ කොයි පැත්තටද? ඒක වැඩ කරන්නේ නැහනේ. ඉන්න මට ඒක දැනෙනවා. හරියට රන්වන් මකර මාව එයා ළඟට ඇද ගන්නවා වගේ. මටත් එහෙම දැනෙනවා. අපි එතනට ලං වෙලා වගේ. දැන් ඉතින් ඔයාට මකර ඇහෙන් මොකුත්ම දකින්න ලැබෙන්නේ නෑ බින්දු. ඔයා තමන් ගැන හොඳ විශ්වාසයෙන් ඉන්න. හොඳයි මාස්ටර්. අපි හොයන තැන මං හිතන විදිහට මෙතන වෙන්න ඇති. බිල්ලෝ ඈ රකුසුත් මේ ළඟම ඇති. අපි හැමෝම එකතු වෙලා රන්වන් මකරව අවදි කරේ නැත්තම් මුළු රටම හැමදාමත් මේ වගේ තියේවි. හා ඒව කොහෙද? අපි කට්ටිය ඉන්නවනේ. හතුරෙකුට ඉන්නේ රකුස් විතරයිනේ. මකරව අවදි කරන්න බැරි වෙන්නේ නැහැ. ඇත්තට රකුස් ගැන මම දන්නවා. එයා අපිව නවත්තන්න කරන්න ඕන දෙයක් කරයි. පසුබහින කතා කියන්න එපා අග්නි. රකුස් කියන්නේත් මිනිස්සෙක්. එයාව පරාජය කරන්න අපිට පුළුවන්. රකුස් දැන් මං ඔයාලව අල්ලා ගන්නවා. එහෙමනම් පොඩි රස්නයක් දීලා බලමු. මේ පැත්තේ නැහැ. රකුස් වස්තුන් ටිකට පහර දුන්නොත් එයා රන්වන් මකරව විනාශ කළා වෙනවා. එහෙනම් බෙදෙමු. අයියෝ එයාලා එකටනේ ඉන්න ඕනේ. කාටද පහර දෙන්නේ? අග්නිටද නෑනේ. මං වස්තුන්ට නෙවෙයි මුලින් පහර දෙන්නේ. මාස්ටර් පින්තු. මොකද්ද උනේ? මං ඕකට හරියන දෙයක් තිබුණා. ඈ මොඩ රැළ එයාලා කට්ටිය මගේ උගලට අහු වුණා. බලකොටුව ලං කරන්න මට එයාලට පහර දෙන්න. අපි මෙතන යන්න ඕනේ. එහෙම යන්නේ නෑ. මාස්ටර් මෙතන දාලා යන්න බෑ. බයිගුල්ලා. අග්නි ඔයාට මොකක්ද උනේ? කතා කරන්න. මොකද උනේ? යානේ බලේ නැති වුණා. අග්නි අනේ මට සමා වෙන්න මම කියපු දෙයට. ඔයා බයගුල්ලෙක් නෙමෙයි. ඔයා වීරයෙක්. අනේ මමත් රැවටුණා. ඔයාලා හොදටම රැවටුණා. ඒයි අර බලන්න. දෙනන රකුස් විනාසයි. ඇති ආන්තම්. මට තියෙන දුක ගොළු බෙඩිස් ගැන. මෙතන මකර දොරටුවක් පේන්නේ නැහෙනි. මෙතන නටබුන් වගේක් නම් තියෙනවා. මෙතන දැකලා පුරුදු තැනක් වගේ. අපේ පාසල. මොන පාසලද? අපේ පාසල මෙතන තමයි. ඇයි මතක නැද්ද? මමයි තුරුලි හැදුනේ වැඩුනේ. ආව් මට මතකයි මම මෙතන ගිනි තියලා දැම්මනේ. සමා වෙන්න. අපේ ගමන අවසන් වෙන්නේ පටන් ගත්ත දැනීමයි. ඒ ඇයි මාස්ටර්? අපි හැමෝම ආවේ මෙන්න මේ නිසයි. අර බලන්න. ඒක පෙනුම හරියට මකරෙක්ගේ වගේ. රන්වන් මකරා. ඒක තිබුණේ මෙතන. නෑ මට නම් කවුරුත් පේන්නේ ඔය පේන්න තියෙන්නේ මකරා වැටුණු තැන. නෑ. මට නම් පේන්නේ ජෙනරල් ගඟක් විතරයි. ගඟක් වුණත් මකරෙක් වුණත් අද වස්තුන් ටික ඉවරටම ඉවරයි. හරි. තවත් අපි මොනවද බලාගෙන ඉන්නේ? ඔය කියන මකරව අවදි කරමු. ඒත් කොහොමද? ඔයාලා මකර දොරටුව හොයාගන්න ඕනේ. ඒක තමයි මකරගේ සවිඥාණය. ඔයාලා මකර දොරටුවෙන් නැතුල් වෙලා රන්